මොකක්ද ඒ වගේ නිකන් මේ කැත හිතප්පා මේ ඉතිහාසය වෙනස් කරන්න ඔටුවෙත් දාන්නේ මුවෙට්ට. කොයි රටේද? ඒක 30 ඇවිල්ලා හම්බෙද්ද? ඉතින් හරි ඔයා අරාබිටියා කියලා 30ගේ මුවාට ඔයා ඔටුව දාලා හරිනවද? ඒ ඔයාගේ ජාතක කතාව ඒකේ පාට්ටු ඔටුවව දාගන්න 30 අයින් කරලා ඔයා මේ කාවරි කතරි එක්ක දාගන්න ෂේක් කෙනෙක්. එහෙම කරන්න එපා අපේ රටට අපහාස කරන්න එපා ඔයා. ඔයා මේ මුවාව අයින් කරලා ඔයාගේ ඔටුව දානවා. ඒකට ඔයා දන්නවද කැලේ දුවනකොට ඔටුවගේ මුවාගේ වෙනස? 30 විද්දා මූ ඉදිනවා මූ වෙඩි තියෙනවා. ඔය ආල් බාන් ෂේක් කාමට්ගෙන් එනවාද කියලා පොඩි වැඩකට. කාගේද ඔටුවය පස්සේ සුවන්න දින්නේ. ඉතිහාසෙත් වෙනස් කරන අපේ මිනිස්සු. මුවාව අයින් කරලා ඔටුවෙත් දාන්න කල්පනාව. ඉතින් ආණ්ඩුවේ මොනවා කරයි මොකක්ද කල්පනාව. ඉතින් අපිට ඕක වෙයිද? දැන් ඔක්කොම ජාතක කතාවල වෙනස් කරන්න යන ස්ටයිල් එක. මුවාව අපි අයින් කරලා ඉතින් ඔටුවෙත් දානවා. මුචලින්ද නාගයාට මොකද කරන්නේ? ඌට මොකද පොළගෙත් දානවා. ඔයා අන්නේ දින්න එන්න බලන්න. දැන් මුචලින්ද නාගදරේ බුදුහාමිරෝ මහා අනෝරා වැස්සක් එනවා. මුචලින්ද නාගදරේ මුචලින්ද නාග රජා ඇවිල්ලා වෙලා. දැන් ඒතකොට ඌ අද පොළොන් පැටියෙත් දාන්නද ඌට? මෙන්න වීඩියෝ එකක් හදලා දාන්න. කතාර එකේ ලංකාවේ කෙනෙක් 30ගේ ජාතකේ වෙනස් කරන ලදී. මුවා ඉවත් කර ඔටුවා සම්බන්ධ වෙයි. අන්න ටික්ටොක් එකක් හදන්න ඔයා. ඔව් හිට් එක උදේට. ඔයා බෑලා ඉවරයි කියලා ලංකාවේ හිට් එකේ වැඩ කරලා. හිට් එක හම්බෙන්න කොහොමද? බොයිස් දන්සලට යන්නේ බොයිස්. වාහනේ දාලා සෑහෙන දුරක් යන්න ඕන මේ දන්සල් සීන් එකට යන්න. අනිත් එක මේ පැත්තේ ඉන්ඩස්ට්‍රියල් ඒරියා පැත්තක් දන්නවනේ. ඉතින් ඉන්ඩස්ට්‍රියල් ඒරියා ගැන මොන වගේ සීන්ද කියලා. දන්සල තිබ්බ හින්දා අපි ආවා සෑහෙන දුරක් අපි ආවා. මට කතා කරන්න එහෙම ලොකු පණකුත් නැහැ. මේ 7 පහ වෙලා විනාඩි 20යි මාර රසයක් කියුණාට. Lagi studi. Balik kerja. මම දෙන්නව මරා මුණ බැලුවා. අවුරුදු 6කට කලින් තේරස් මුදුව නැති වුණා නම් රජතුමා අපිට කියන්න ඕනේ. නමුත් රජතුමා ලොකු වරදක් කරලා තියෙනවා. රජතුමා නිසා ගතයුතු පියවරක් නැහැ. දැන් රජතුමා හදන්නේ මේ අසරණ මවත් පුතත් මරා දාන්න. ඒ වෙලාවේ මේ මම කල්පනා කළා
දැන් ගන්න ඕන පුතා කියපු තීරණේ උඩිමට වැටි යටි නැවිලා එහෙම කියලා රජ මැදුවේ පිටුව උඩට විසිකලා දවිසිකන බෝසත් කුතු නැහැනේ එදින බිම වැටෙන්නේ වහලේ උඩ තමා අනුභව කරන්නේ වතුර බෝතලයක් තියෙනවා ඊට පස්සේ මොනවද පොල් සම්බෝලයක් තියෙනවා කපඩන් තියෙනවා මේ හාල් මැස් හොදි වෙනම දාලා තියෙන කන්න නැති කට්ටියක් තියෙනවනේ එහෙම ඉන්නද මේ බොන්ජි හාල් මැස් නෙවෙයි බොන්ජි තියෙන්නේ හාල් මැස් නෙවෙයි පොල් සම්බුරේ දාගත්තා මොනවද කරෝලනේ බත් එක අල්ලන්න බෑ රස්නිය මේ දන්සල කරන්න බෝයිස් කටාර් බෝඩරේ කියලා වෙනම පොඩි සංගමයක් වගේ ඇත්තේ පොඩි නේ කියලා ලොකු සමිතියක් සංගමයක් වගේ සීන් එකක් ඒ කට්ටිය තමයි කරන්නේ. ඒකට දෙවෙනි පාරටත් කරලා තියෙන සීන් එකක් තියෙනවා. වැඩි නම් පිළිවෙලයිනේ. කැමරා හයි. කැමරා හයි. වැඩි පිළිවෙලයි. කරවලක් තියෙනවා, පරිප්පු තියෙනවා, සම්බෝල තියෙනවා, බොන්ජි තියෙනවා, මිරිස් කරලකුත් බෙදලා තියෙනවා. කන්න ගියා නම් යාල් 12ක් 13ක් වෙනවා. ඔව්. එතකොට මෙච්චර හොඳට කන්න හම්බෙන්නේ නැහැ. හරියට හරි. ඒ කොරේ වැඩ. ඒ केस दागන්න එපා केस දාන්න ඔය සද්ද දවසේ පසුන් දවසේ යන්න නැත්තම් අපිට තවුන් දෙනෙක් වැඩි නෑ ඕකේ බොයිස් මේකයි කතන්දරේ මම ටික්ටොක් එකේ දැක්කම මෙහෙම කටාර් බෝඩරේ අපි කියලා ටීම් එකක් තියෙනවා හරිද ඒ ටීම් එකෙන් තමයි දාලා තිබ්බේ මේ දෙවනි වරටත් දන්සල සංවිධානය කරනවා කියලා මේක තියෙන ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක අද ඉන්ඩස්ට්‍රියල් ඒරියා එක කියන්නේ ටිකක් කට්ටක් තියෙන පැත්තක් මොකද මරන් සෙට් වෙන්නේ නැහැ මේ අර ඔක්කොම නිකන් අර වැඩ කරන එහෙම සීන් එකක් තියෙන. ඒ කියන්නේ ඔක්කොම කම්පැනි ෆැක්ටරි ආනම එහෙම සීන් එකක් තියෙන්නේ. හරිද? කොණ්ඩේ දැන් තව ෂුට් එකකින් කුල ගියාම නේ. ඉතින් ඒ පැත්ත තමයි තියෙන මේ පැත්තට කියන්නේ සනයියා කියලා සනයියා වල ස්ට්‍රීට් එක 12 ස්ට්‍රීට් නම්බර් 12 53 වෙනි ගේට් එකේ තමයි දන්සර තිබ්බේ. ඒක පට්ටට තිබ්බා හොඳයි. අපි ඉතින් ආවා කෑවා ඊට පස්සේ අනිත් කට්ටිය තේ බොන කට්ටිය තේ විවුවා නම් මං සීනේදී දැන් යන්නේ ඕක තමයි වීඩියෝ එකේ ඉතින් මෙතනින් ඉවරයි. මෙන්න වීඩියෝ එකකින් සෙට් එක